PayPal අපි දන්නවා මේ වෙනකොට ලංකාවට PayPal access හම් වෙලා තියෙනවා. රාජ්‍ය උත්සවයක් මේ සම්බන්ධයෙන් පැවැත්වුණා. ප්‍රධාන බැංකු තුනක් එකතු වෙලා කමර්ෂල් බැංකුව, ලංකා බැංකුව සහ සම්පත් බැංකුවේ මේ වෙනකොට PayPal වලට access එහෙම නැත්නම් bank accounts link කරන්න පුළුවන්. ඉතින් මීට කලින් අපි account හදපු වගේ අපිට වෙලා තිබුණ ප්‍රශ්නේ උනේ සමහරලාට අපි හදපු accounts වලට මුදල් යවන්න පුළුවන් ගන්න බැරි ප්‍රශ්න තිබුණා. ඊට පස්සේ අපිට අර මුදල් එල්ලනකොට අපිට වෙනම link එකක් හදලා ඒ හරහා මුදල් ගන්න ක්‍රමයක් තිබුණා. ඉතින් නමුත් වෙන රටවල් වලට ගන්නකොට මේ ප්‍රශ්නේ තිබුණේ නැහැ. ලංකාව රජයේ සහ වෙන ප්‍රශ්න හින්දා ලංකාව PayPal එකෙන් බ්ලොක් වෙලා තිබුණා. විශේෂයෙන් රජයෙන් මේකට restriction දාලා තිබුණා යම් කාලයක්. ඉතින් ඒක හින්දා ගොඩක් සල්ලි ලංකාවට එන්න තියෙනවා වෙන වෙන මාර්ග වලින් ඇවිල්ලා රජයට එන්න තියෙන ආදායම එන ඩොලර් ටික ගොඩක් වෙලාවට පිටපාරින් ගියා. ඉතින් මේක ආපහු එන එක මේක හොඳ තීරණයක් සහ ෆ්‍රීලාන්ස් කරන අපිට ගොඩක්ම හොඳයි සහ මේකේ වැදගත්ම දේ බිස්නස් කරන අයට පේමන්ට් ගේට් එකක් වෙනුවට PayPal පාවිච්චි කරන්න පුළුවන්. අපි ඉස්සරහට ඒ සම්බන්ධයෙන් ප්‍රෝග්‍රෑම්ස් කරමු. ඉතින් අද බලන්නේ මේ ගැන හැමෝම අවදියෙන් ඉන්න නිසා මගේ තියෙන්නේ පරණ PayPal account එකක් ඔරිජිනල් නමින් හදපු එකක්. පස්සේ ඊට පස්සේ මේකේ බිස්නස් account එකකට මම කන්වර්ට් කරා. ඒ විතරක් නෙවෙයි බිස්නස් account එක හැදුවට පස්සේ මට මුදල් යවන්න පුළුවන් ගන්න බැරි තත්ත්වය තමයි account එක තිබුණේ. ඒ වෙනුවෙන් මම වෙන account එකක් හදාගෙන ඒකෙන් තමයි PayPal transaction කරේ. වෙන පිලිපීන් වල address එකක් දාලා ඒ විදිහට තමයි ගොඩක් අය මේක පාවිච්චි කරේ. ඉතින් දැන් අපිට ඇත්තටම genuine විදිහට මේක කරන්න පුළුවන්. ඒ නිසා මම මගේ genuine account එක මම වෙනම අවුරුදු ගානකට කලින් හදපු එකක්. එතකොට අපි බලමු PayPal එකට කොහොමද log වෙන්නේ කියලා. මෙතනින් ඔබ search කරන්න PayPal ශ්‍රී ලංකා කියලා දැන්ටමත් මම සරියනවා. මෙතන තියෙනවා PayPal LK කියලා. එයාට click කරන්න. මේක මෙතන තියෙනවා sign up. ඔයා අලුතෙන්ම account එකක් හදන කෙනෙක් නම් sign up වෙනකොට ලංකාවට වෙනම access එකක් දීලා තියෙනවා. LK කියලා වෙනම sub එකක් දීලා තියෙනවා. එතකොට sub page එකක් ඇත්තට මේකේ තියෙන්නේ. මේකේ තියෙනවා සම්පත් බැංක, කමර්ෂල් බැංක, BOC මේ බැංක්ස් තුන තමයි දැනට link වෙලා තියෙන්නේ. ඉස්සරහට මේ ටික යන්න පුළුවන්. ඉතින් මෙතන මේගොල්ලෝ steps අපිට තුනක් දීලා තියෙනවා. බැංක්ස් පැත්තේ මේ ටික තාම වෙලාද කියන එක පොඩ්ඩක් verify කරගන්න වෙනවා. හරිද? right මෙතන කියනවා login to the bank dashboard and navigate to PayPal කියලා. right අපි බලමුද මේක බැංක් එකට dashboard එක වැඩ කරනවද කියලා. මේක link එක දෙන්නේ නැහැ. right නැහැ. right අපි චුට්ටක් බලමු මේකට link වෙන්න පුළුවන්ද කියලා. right මම මෙතනින් යනවා මගේ account එකට. commercial bank එකේ එතකොට PayPal alerts self management right අපි දැන් බලමු මේකේ PayPal සම්බන්ධයෙන් මොනවා හරි තියෙනවද කියලා අප්ඩේට් එකක් right upcoming payments GovPay එකේ අප්ඩේට්ස් ටිකක් මේකේ තියෙනවා one transfer way luxury අපි පොඩි සර්ච් එකක් දාලා බලමු සයිට් එකේ. Commercial Bank PayPal. Okay. තියෙනවා ශ්‍රී ලංකන් users can commercial bank PayPal right මේ කතාව තියෙනවා. login your Combank app online banking portfolio section right and connect to the your PayPal account here right then අපි යමු මෙතන navigate to the portfolio my portfolio right මෙතන ගියා ඊට පස්සේ portfolio it was in the portfolio section and click connect under the connect your PayPal account area right ඔන්න තත්ත්වේ තාම දැන් මේක මේ officially launch කරාට scam alert එකක් තියෙන්නේ right තාම මෙතන මේ apply වෙලා නැහැ add වෙලා නැහැ දැන් PayPal එක තාම මේක officially log වෙලා නැහැ මට මේ BOC එකට log වෙන්න බෑ alerts alert setups right ඔන්න දැන් ලංකාවේ තත්ත්වය PayPal එකේ දැන් අපි බලමු වෙන ක්‍රමයක දැන් PayPal එක ඇතුලේ කොහොමද අපිට තියෙන support එක කියලා
මෙතනින් යමු. මම කලින් මේක ඕපන් කරගත්තා. මෙතන මෙයා කියන to receive and withdraw funds in Sri Lanka your PayPal account location part where find more here right login මේ ටික තියෙනවා. ඉතින් sign up එකට යනවා. ඒක දුන්නාම ඔයගොල්ලෝ අනිවාර්යෙන් account එකක් හදනවා. authenticate app එකක් දාගන්න. Google authenticate කියලා search කරන්න. ඔයාලගේ App Store එකේ එහෙම නැත්නම් Play Store එකේ ඔයාලට මේක ගන්න පුළුවන්. හරිද? මෙතන එතකොට ඔයාලට එනවා ගොඩක් security මේක හොඳටම හොඳයි. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මම මෙතනින් continue කරගන්නවා. Right, මෙන්න මෙතන තියෙන computer start using PayPal. On the next screen you will share details about your business, help protect your account against fraudulent PayPal. Right, එහෙම case එකක් එනවා. අපි next කරගමු. Right, you all set කියලා දාලා තියෙනවා. දැන් බලන්න කරන්න accounts add කරන්න තිබුණේ නැහැ. Good news, you can start your business tools. මේ ටික තියෙනවා get checkout, see the online checkout, get out comprehensive checkout solution your site. Right, මම නිකන් get checkout එක බලන්න. Habil site, right, coding මෙතන choose කියලා ගමු. Right, මෙන්න මෙතන මෙන්න මේක තමයි ඔයගොල්ලෝ වෙබ්සයිට් එකක් මම ඒකේ වෙනම කරන්න ප්‍රෝග්‍රෑම් එකක්. දැන් මම ලංකාවේ මගේ දැන් වෙබ්සයිට් එකට අලුතෙන් පේමන්ට් ගේට් එකක් ගන්න බලාගෙන හිටියේ. එතකොට මේකේ අපිට පාස්වර්ඩ් එකක් සෑන්ඩ්බොක්ස් එකක් API key මෙන්න secret key මෙන්න මේ ටික තියෙනවා. හරිද? සෑන්ඩ්බොක්ස් live දෙකක් තියෙනවා. හරිද? අපිට live කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මේක කෙලින්ම පුළුවන් ඔයාගේ මේ වෙබ්සයිට් එකේ බෑක් එන්ඩ් එකේ ඔයාලට ප්‍රෝග්‍රෑම් කරන්න WordPress හරි ඔයා කරන ඕනම මේ සිස්ටම් එකකදී මෙන්න මේ ටික දීලා credentials ටික දීලා ඔයාලට සයිට් එක ලින්ක් කරගන්න පුළුවන් payment send card එකේ. හරිද? මේක එතකොට ලංකාවේ තියෙන PayPal වලින් ලෝකේ තියෙන ඕනම currency එකකින් යන්න පුළුවන්. ඉතින් අපි දැන් softwares වගේ develop කරලා තියෙනවා international standard එකේ. එතකොට මේ software සම්බන්ධයෙන් sales කරන්න අපිට මේක මාර chance එකක් තියෙනවා. නැත්නම් වෙන ලෙඩක් ලංකාවේ වට මේ ගෙවාගෙන ඒගොල්ලන්ට සාමාන්‍ය subscription ගෙවන්න ඕන monthly ලොකු අවුලක් එනවා. ඉතින් ඒගොල්ලෝගේ data leak වෙලා තියෙන ඒ වගේ ප්‍රශ්න ගොඩක් ආවා. ඒක pay here එක තව ඒවා තියෙන. ඉතින් ඒගොල්ලන්ට පොඩි අවුලක් වෙයි. ඉතින් ගොඩක් අය මේක පාවිච්චි කරන්නේ නැහැ. right, එතකොට මේ credentials ටික අපි මේක පස්සේ පාවිච්චි කරන්නේ all done කියලා මම මේක දැනට දෙනවා. right, go to the home page. right, එතන තියෙන මේක තමයි හරිද? මේ තියෙන්නේ recent activities මකුත් මේකේ නැහැ. මේ request payment කියලා දින මෙතන bank account එකක් මේ payment link එකක් හැදුවා ඒකේ price එක දීලා අපිට මෙන්න මේකට ගන්න පුළුවන්. හරිද? ඔහොම තියෙන්නේ. එතකොට මෙතන paid and get paid මේක තමයි. එතකොට view money page එකේ තාම එක අප්ඩේට් වෙලා නැහැ. හරි එකක් බලන් ඉන්න එකේ මම PayPal එකෙන් පිටත් දෙකක් පොඩ්ඩක් බලන්න මේ ටික මේවා කරාට පස්සේ අපිට පුළුවන් කියලා මේවා කරන්න. කලින් අපිට අර කාඩ් එකක් ලින්ක් කරන්න පුළුවන්. ඒකට මම දැන් රුපියල් 1000ක් විතර කැපෙනවා. හරි, එතකොට මේ රිගාන කැපෙනද මේ කාඩ්ස් අපිට ලින්ක් කරලා වැඩ නීතිය අනිවාර්යෙන් බැංක් account එක ලින්ක් කරන්න අපිට එන payments එක කොහොමද බැංකුවට direct ගෙන්න ගන්න එක හරිම ලේසි. නැත්නම් අපි කරේ PayPal එකෙන් Payoneer එකට දාලා Payoneer එකෙන් ආපහු ඔය වගේ වටේ ගිහින් ආවේ. එතකොට අපිට සල්ලි අපරාධ 4-5ක් අමතර වියදමක් යනවා. එතකොට අනිත් ප්‍රශ්නේ PayPal එකෙන් අපිට ওই currency වලට exchange එක මම හිතන්නේ මේකටත් apply වෙයි. LKR වලට transfer කරන්න ගියාම එතන වෙනම charge එකක් එයි. ඉතින් අනිත් එක තමයි card payments කරනවා නම් අනිවාර්යයෙන්ම මේක ගන්න මේක හරහා ගත්තොත් ඔයාලට ඩිරෙක්ට් ලංකාවේ නෙවෙයි ලෝකේ ඕන තියෙන Visa Nexus එහෙම නැත්නම් Mastercard මේ ඕනකින් payments ගන්න පුළුවන්. ඉතින් මේක තමයි දැනට තියෙන තත්ත්වය. පරණ accounts තියෙන අයට ඉතින් මේක පාවිච්චි කරන්න බෑ. දැන් බැරි වෙලාවත් මේක ප්‍රශ්නයක් වුණොත් තමයි ඔයගොල්ලන්ට මේ account එක වෙනස් කරන විදිය පොඩි අදහසක් දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ එහෙම කරනවා නම් කරන්න ඕනේ ඉස්සෙල්ලා ඔයාගේ මේ email එකේ ඉඳන් ඔක්කොම change කරන්න මේකේ. settings වල වගේ තියෙනවා. හරිද? email එකේ ඉඳන් ඔක්කොම ටික change කරන්න. මේක වගේ මෙතන යන්නේ. right, මෙතන ගිහිල්ලා account settings වලට යන්න. මේ කතන්දර ටිකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා වගේ මෙතන මේ business information ටික තියෙනවා. මෙතන updates යන්න පුළුවන්. money ඊට පස්සේ all information අපේ personal information ටික
හරිද? මෙන්න මෙතන ඔයාලට මේ මොබයිල් නම්බර් එක එහෙම චේන්ජ් කරගන්න පුළුවන්. මොකද ඊළඟට ඔයා මේකම පාවිච්චි කරනවා නම් දැනට තියෙන එක ඔයා චේන්ජ් කරන්න. එතකොට මේක ආය දෙවෙනි පාරට එන්නේ නැහැ. ඔයාගේ. එතකොට එයාගේ රෙජිස්ටර් වෙලා තියෙන අපේ පරණ එක. එතකොට අලුත් එකත් එක්ක කන්ෆ්ලික්ට් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාගේ ඊමේල් එක තියෙනවා නම් මේකත් අප්ඩේට් කරන්න පුළුවන්. ඔයා මේකටත් අලුත් ඊමේල් එකක් හදලා ඒ ඊමේල් එක මේකට සේව් කරලා මේ account එක ක්ලෝස් කරන්න. හරිද? එතකොට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මෙයා ගාව තියෙන මේ ඩීටේල් පරණ ඒවා මේගොල්ලෝ මකනවා. හරිද? එතකොට account access මේ වගේ ඒවා තියෙනවා. මෙන්න මෙතන තමයි money banks and cards කියන එක මෙන්න මේකේ තමයි issue එක තියෙන්නේ. right? මේ තියෙන්නේ. මේක මේ card එක දැනට expire වෙලා තියෙන්නේ. right? තාම මේ card එකක් විතරයි මේ මොකද bank add කරන්න මෙතන එන්න ඕන. හරි? මෙතන තාම මේක වෙලා නැහැ. right? මේ ටික තමයි දැනට තියෙන අප්ඩේට් එක. තාම banks වල මේ අප්ඩේට් එක වෙලා නැහැ. මේගොල්ලෝ මේ මෙතන අප්ඩේට් කරනවා කියලා උත්සව තියාගෙන දැඟලුවාට තාම මේ ටික අප්ඩේට් කරලා මේ සිස්ටම් අප්ඩේට් වෙලා නැහැ. banks ටික link වෙන්න ඕන, PayPal link වෙන්න ඕන. ඉතින් මේ accounts identify කරගන්න මේ වගේ වැඩ ගොඩාක් තියෙනවා. ඒකට අපි බලමු. ඒගොල්ලෝ දැනට account එකක් තියෙනවා නම් හදපු කලින් මොනවා හරි වගේ නමට ID numbers මේවා දීලානේ ඔයගොල්ලෝ හදන්නේ passport හරි. ඒ නමත් එක්ක දීලා තියෙනවා නම් ටික දවසක් පොඩ්ඩක් තියාගන්න. ඒ කරලා බලන්න මේක ඇතුලේ අපිට මේ banks end කරගන්න පුළුවන් නම් කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මේ අනිවාර්යයෙන්ම ආ දුන්න ඩීටේල් දීලා තියෙනවා නම් ඒකකින් ආපහු දාන්න යන්න එපා. ID numbers add කරන්න යන්න එපා අලුතෙන්. අනිවාර්යෙන් add කරොත් එහෙනම් මේක flag වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ගන්න බැරි නම් ඒකින්ද ගෙදර කාගේ හරි වෙන කෙනෙක්ගේ අම්මා තාත්තගේ හරි කමන්නේ නැහැ. account එකක් පාවිච්චි කරලා ඔයාට පුළුවන් මේක account එක කියන්නේ වයස අඩු කෙනෙක් ගැන වඩාත්ම හොඳයි. පාවිච්චි කරලා ඔයාට PayPal එක use කරන්න පුළුවන්. දැන් තියෙන තත්ත්වය එහෙමයි. ඒකට ඔයා delete කරනවා නම් අර ටික කරන්න. මොකද ඔයාගේ detail ටික බොහෝ වෙලාවට save වෙලා තියෙනවා. අර phone number ඒ ටික ඔක්කොම කොල්ල මකලා දාලා ඊට පස්සේ try කරන්න. flag වෙන්නේ නැති වෙන්න. ඉතින් එහෙම මොනවා හරි issue එකක් આવොත් ඔයාට තියෙන වෙන කාගේ හරි ID එකකින් වෙන phone number එකක් ඊමේල් එකක් මේ තුනම මාරු වෙන්න වෙනවා. ඒ ටික ඔක්කොම මාරු කරලා අලුත් account එකක් හදන්න. ඉතින් මෙන්න මේක තමයි දැනට තියෙන අප්ඩේට් එක ලංකාවේ. තාම මේ banks වලට add වෙලා නැහැ. ඉතින් මේක තමයි කතන්දරේ. අපි බලමු sign up වෙන අයටත් මේ කතන්දරේමයි තියෙන්නේ. sign up වුණත් ඔයාට තාම ලංකාවේ banks ටික link කරගන්න feature එක වැඩ කරන්නේ නැහැ. function වෙන්නේ නැහැ. තාම මේ බැංකු ටික තියෙනවා. මේ සම්පත් bank, commercial bank මෙන්න මේ ටික තියෙනවා මේ. login to the commercial navigate portfolio අපි දැන් බැලුවා මේ portfolio එකේ තිබුණේ නැහනේ. හරිද? connect your PayPal account section කොහෙවත් නැහැ. right? ඒක හින්දා තාම banks ටිකේ links ටික හැදෙනකම් අපි චුට්ටක් බලාගෙන ඉමු. හරි, thank you very much.